වෙලාවේ තකර මැදියොත් ලක්ෂ 10යි කිව්වා. නේ? ඉඩ මැදියොත් ලක්ෂ 50යි කිව්වා. ගෙදරට ලක්ෂ 50යි. අදකෝ දීපු චෙක් එකක් දැන් හොයාගන්න නැහැ. දීපු චෙක් එකක් සල්ලි නැතුව ආපත්තට ඇවිල්ලා. රීබිල් ශ්‍රී ලංකා කියලා ගිණුමක් ඇදුවා එහෙම ගිණුමක් නැල්ලු. ඒ දාපු සල්ලි ටිකවත් හැකර් පැනලා දන්නේ නැහැ ඊට පස්සේ. මේ වැව්වමුණු කඩාගෙන ගියා. අද වෙනකම් වැව්වමුණු ටික හදාගන්න බැරි වුණා. මාවිලාරුවෙන් පටන් ගත්තා. අද වෙනකම් වැව්වල වැලියයින් කරගන්න බැරි වුණා. කුඹුරු වල. තමම දිත්ත කුණාට උඩ අහුවෙච්ච කුඹුරු වල වැලි ටික පස් ටික රොම්මන ටික අයින් කරගන්න බැරි වුණා. ආණ්ඩුව කතා කරන්නේ ඔව් මහා පරිමාණයේ සංවර්ධන යෝජනා ක්‍රම කරනවා කියලා සමහරු වැසිකිලි කැසිකිලිත් හදනවා. කමක් නැහැ. හැබැයි තවම මේ රටේ ජනතාවට පොරොන්දුවක් වුණා. අද අසීමිත ජීවන වියදමක්. එන්න ජීවන වියදම වැඩි වෙනවා. හැම මාසෙම විදුලි බිල, ජල බිල, තෙල් බිල වැඩි කරනවා. අහුවම ජනාධිපතිතුමා කියනවා ලෝක යුද්ධය පටන් ගන්න. හැබැයි ලෝක යුද්ධයක් හින්දා නෙමෙයිනේ බාල ගල්ලඟුරු නැව්වාවේ. අපි ආණ්ඩුවෙන් අහනවා අද වෙනකම් බාල ගල්ලඟුරු වලට ගත්තු නීතිමය ක්‍රියාමාර්ග මොකක්ද? අඩුම ගානේ ගෙනාවු සමාගමකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරාද? ලෝකේ වැඩිම මිලදීලා තෙල් මිලදී ගත්තා. ලෝකේ වැඩිම ලන්සුව. අහුවම නැහැ කිව්වා. දැන් ජාත්‍යන්තර මාධ්‍යයේ ලෝකේ ප්‍රමුඛතම බැංකුවක සභාපතිවරයෙක් අධ්‍යක්ෂකවරයෙක් ජාත්‍යන්තර මාධ්‍යවල කියනවා ලංකාව තමයි වැඩිම ලන්සුව දීලා තෙල් අරන් තියෙන්නේ කියලා. නෑ කියන්න බැරි හින්දා 286යි. බෑ කියන්න බැරි හින්දා උන් එහෙම එකක් තියනවා තමයි. දැන් රජයේ ගිණුමේ වෙන ගිණුමකට මුදල් මාරු කළා. ගත්තු කෙනෙක් නෑ. හැකර් කෙනෙක් පැනලන්න මම කිව්වා. හැකර් පැනලනු. එයාලා තමයි හැකර් ආයි වෙන පිට හැකර් කෙනෙක් නෑ. මාලිමාවේ තමයි හැකර් ඉන්නේ. දැන් මොකද්ද කියන්නේ? මේ මුදල් ගෙන්න ගන්න බැරි වෙනකොට මොකද්ද කියන්නේ? අපිට ඒක ජනතාව පිට දාන්න වෙනවා. ඒ කියන්නේ මොකක්ද? මෙයාලට හැක් කරන්නයි ඒ පාඩුව ජනතාව ගෙවන්නයි. ඔබතුමන්ලා ගෙවන්න ඕනේ. බදු සල්ලි වෙන්න පුළුවන්, පොහොර වලට වෙන්න පුළුවන්. ඔබලා ගෙවන්න ඕනේ. දරුවගේ පාසලට වෙන ආයෝජනය වෙන්න පුළුවන්. පාසලේ ගොඩනැගිල්ල පන්සලේ පල්ලියේ කෝවිලේ ගොඩනැගිල්ල හදන් දෙන මුදල් වෙන්න පුළුවන්. ඒ ටික ගන්නවන්න කන්ටේනර් 323 කෝ එක මේක තමයි මේ ආණ්ඩුව. බලයට ආවේ මොකද්ද? ගොවිය ශක්තිමත් කරනවා කියලා බලයට. මොකද්ද කරේ අන්තිමට? මොකද්ද කරේ ගොවියට? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මොන අපහසුකම තිබ්බත් මොන බැරිකම තිබ්බත් මොන අභියෝගය තිබ්බත් 350 අවුරුදු 10ක් පොහොර දුන්නා. අවුරුදු 10ක්. කොට මේ මහත්තයාගේ අවුරුදු 2ක් නොමිලේ දුන්නා. අද මොකද වෙලා තියෙන්නේ? අද 18000යි 20000යි පොහොර මිටිය. බාල පොහොර ගෙනල්ලා 18000යි 20000යි බාල ගල්ලඟුරු වෙනවා, බාල තෙල් වෙනවා, බාල බෙහෙත් වෙනවා, බාල ආණ්ඩුවක් තියෙනවා. உறுதிப்படுத்தப்பட்ட உண்மை செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள ஆயுள் மீடியாவை ஃபாலோ செய்யுங்கள்.